ජීවිතයේ මේ විදියට ප්‍රාර්ථනා පුරවාගෙන කාලය තුල දිව යනවා කලකී දේවල් පමණක් පසුපසවාගේ දැනෙනවා සෙවණැල්ලාගේ Hi guys, welcome back to my YouTube channel. ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මම නිරාෂා. ඉතින් මම ඔයාලවත් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් මම හිතනවා මගේ යාළුවෝ හැමෝම සතුටින් පරිස්සමෙන් ඇති කියලා. ඉතින් මම අද රෙකෝඩ් කරන්නේ day vlog එකක්. day vlog එකක් කිව්වට මේක උදේවරුව විතරයි තියෙන්නේ. ඉතින් බලමු මම අද දවසේ මොනවද කරන්න කියලා. මම ෆස්ට් ටයිම් තමයි day vlog එකක් රෙකෝඩ් කරනවා. මොකද මම කලින් රෙකෝඩ් කළාම නෑ day vlog එකක්. මොකද මම ඒ දවස්වල ඉතින් ජොබ් එකක් කරනවා හැමෙම. ඉතින් මම මේ දවස් ටිකේ නේ දැන් මාසයක් විතර ගෙදර තමයි ඉන්නේ. ඉතින් ජොබ් එකෙන් අයින් වෙලා ඉතින් ඒ හින්දා මට හිතුණා vlog එකක් කරොත් හොඳයි කියලා. ඉතින් ඒ හින්දා මම මගේ අද මම හිතන්නේ අද 7 වෙනි මාසේ 2 වෙනිදා. ඉතින් ඒ හින්දා මට හිතුණා මම උදේවරුේ vlog එකක් කරනවායි කියලා. ඉතින් ඒ හින්දා බලමු දැන් අද මොනවද වෙන්නේ කියලා. ඔයාලට පේනවාද මගේ තොල පොඩ්ඩක් දෙබරු විදලා වගේ පොඩි අකරතැබ්බයක් වුණා තොලට. ඒක ගණන් ගන්නවා මම vlog එකක් කරන්න නෙවෙයි හිටියේ මගේ තොල ඉදිමිලා තියෙන හින්දා ඒ උනාට කමක් නැහැ කියලා මම ඉතින් vlog එක කරා. ඉතින් අපි බලමු මොනවද වෙන්නේ කියලා. වීඩියෝ එක අන්තිම වෙනකම් බලාගෙන ඉන්න. මාව subscribe කරලා නැත්නම් අදම subscribe කරලා එකතු වෙන්න මගේ channel එකත් එක්ක. මම ඉතින් මුලින්ම උදේ නැගිටලා වොෂ් එකක් දාලා මූණේ ක්‍රීම් එක තමයි ගන්නෙ. මම මේ දවස්වල මුකුත් එහෙම ලොකුට ගන්න නැහැ. මගේ මූණ ගොඩක් පිම්පල් ඇවිල්ලා අර මේ සැර කාලා රබුටන් අනවම නම් දැන් සැර කෑම ජාදිනේ තියෙන්නේ මේ මාසේ. ඉතින් ඒක මේව කාලා ඔක්කොම මූණෙන් දැන් සැර පිට වෙනවා පිම්පල් දාලා. ඉතින් ඒ හින්දා මම ඔය channel එකේ පිම්පල් out කියලා නෝක ගන්නවා පෙන් එකක් වගේ තියෙන එක. ඒක මං හිතන්නේ හොඳයි. මං ගාලා මගේ ගොඩක් පිම්පල් අඩු වුණා. ඒ වුණාට මම මේ ළඟදී රබුටන් අර දූරියන මැංගෝ සනමනම් කාලා ආයෙත් මගේ මූණේ පිම්පල් දාලා දැන් ඕක විතරයි මං ගාන සේරම ඔක්කොම නවත්තලා ඕක විතරයි දැන් මම මූණේ ඇප්ලයි කරන්නේ. මට ඕකෙන් හොඳ රිසල්ට් එකක් තියෙනවා. ගොඩක් අඩු වුණා මගේ මූණේ පිම්පල්. මම තොල ඉදිමිලා තියෙන්නේ මම දන්නේ නැහැ කියලා මේ මං හිතන්නේ මේ මොනවාද මේ මූණත් එක වෙලා. මම හිතන්නේ මේ ඊයේම රබුටන් කෑවා. ඒ රබුටන් වල පිටිමාකුණ හිටියා. මම කටින් කැඩුවා. මං හිතන්නේ පිටිමකුණ ගෑවිලා මේ මොනහරි වෙලා අමාරු දැන් මේක. දැන් මේ පැණි ගාලා තියෙන්නේ රිදෙනවා ඉතින්. එතන පිම්පල් එකකුත් දාලා මං හිතුවේ ඒකට ගියදා. ඊයේ රෑ ඉඳන් තිබ්බේ. මම හිතුවේ මේ උදේ වෙද්දි අඩු වෙයි කියලා උදේ වෙද්දි වැඩි වෙලා තිබ්බා. ඊට පස්සේ මේ අම්මා මේ පැන් ටිකක් ගා මේ මාසේ කොහොමද තියෙන්නේ ඔය සැර කෑමනේ තියලා කාලා දැන් ඇඟ නිවෙන කෑමවත් කන්න ඕනේ. මම නම් දැන් අර එපා වුණා රබුටම්ම කාලා මුළු මූණෙම පිම්පල් දාලා දැන් සැර කෑම නවත්තලා ඇඟ නිවෙන කෑම කන්න ඕනේ. හරි. ඊට පස්සේ මම මගේ පොත් මේසය අස් කරගත්තා. මට පොත් මේසය තිබ්බට ඒකේ පොත් නැහැ. මොකද මං ඉගෙනගෙන ඉවරයිනේ. ඉගෙනගෙන ඉවරයි කියන්නේ මේ කෝස් එකක් කරනවා. කෝස් එක තාම පටන් ගත්තේ නැහැ. ළඟදී පටන් ගන්න ඉඳ පොත් නැහැ වැඩි පොත් මේසේ. ඒ වුණාට අර ගන්න හැම බඩුවක්ම මේ පොත් මේසෙන් තමයි තියන්නේ හදිස්සියට. ඉතින් ඒ ටිකත් අස් කරලා මුලින්ම ඊට පස්සේ මම මේ ළඟදී මේ කාමරේට මේ පැල ටිකක් හිටෙව්වා. ඒවා හිටෙව්වා විතරයි. මම ඒවට වතුර දාන්න අමතක කියලා ඒවා මැලවිලා මේ ඔය මේසුර තියෙන පැලෙත් එහෙම ඒවත් මම අයින් කරලා දැම්මා. පැල දෙකයි ඉතුරු වෙලා තියෙන්නේ හොඳට මෙයා වෙච්ච. ඒ දෙක විතරයි තියෙන්නේ. අනිත් ඔක්කොම මැලවිලා වතුර දාන්නේ නැතුව. මම ඉතින් ඒ ටිකත් ඔක්කොම අයින් කරලා දැම්මා. ඔන්න ඔය පැලේ අර තව පිටිපස්ස පැලයක් තියෙන යන්නේ පැල දෙක විතරයි මගේ ඉතුරු වෙලා තියෙන්නේ. මේ තව පැල දෙකක් තිබ්බා. ඒ පැල දෙකම මගේ මැරුණා මේ වතුර දාන්න නැතුව.
ඊට පස්සේ මගේ ඔන්න ඔය එතන බඩු තියෙන තැන අස් කරගත්තා. මොකද ඒකත් හැඩි වෙලා තිබ්බේ. ඒ හින්දා ඒකත් අස් කරගත්තා. මගේ ඇඳේ තිබ්බ බෙඩ්ෂීටුයි කොට්ටුරයි ඒවත් ඔක්කොම අයින් කරලා ඒවත් හොදන්න දාලා අලුත් ඒවා දැම්මා. ඔය බේ කොට්ටුර නම් මං කියන්නේ මේ සතියෙන් සතියවත් හොදන්න ඕනේ. ඒත් මගේ නම් එහෙම වෙන්නේ නැහැ. මේ මට ඒවා අමතක වෙනවා. මම අර ගෙදර ඉති මට ඒවා අමතක වෙනවා. මේ ඉතින් අද මම ඔක්කොම අයින් කරලා හොදන්න දාලා අලුත් ඒවා ඔක්කොම දැම්මා. වීඩියෝ එකේ පේන තරම් වේගෙන් නම් මට කරන්න බෑ. මම ඔය වීඩියෝ එකේ ස්පීඩ් උඩරිම ස්පීඩ් දාලා තියෙන්නේ. මේ වීඩියෝ එක චුට්ටක් දිග වැඩි වෙන හින්දා මම මේක ස්පීඩ් දාලා තියෙන්නේ. ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න මම අද මොනවද කරන්න කියලා. ඉතින් මාව subscribe කරලා නැත්නම් අදම subscribe කරලා එකතු වෙන්න මගේ channel එකට කියලා මම ආදරෙන් ඉල්ලනවා. ඔය මම පෙන්නන්නේ මට හම්බෙච්ච ටෙඩියෝ ටික. මගේ බර්ත්ඩේ වලට එක එක gift වලට හම්බෙච්ච ටෙඩියෝ ටික මම අල්මාරි උඩින් තමයි තියලා තියෙන්නේ. ඒ ටික හරිම ලස්සනයි. මම ඔක්කොම අස් කරලා ඊට පස්සේ මම රූම් එක අතු ගෑවා. මම ඔය වෙලාවේ මම හිතන්නේ වෙලාව 9ට 10ට විතර ඇති. මම උදේට කාලත් නෑ තාම. ඒ හින්දා ඔය කාමරේ අතු ගාලා ඊට පස්සේ තමයි මම උදේට කෑවේ. මගේ කාමරේ තියෙන පැලවලටත් මම වතුර දාලා ඊට පස්සේ මම පෙන්නන විදිහ ඔය වගේ කැන්ඩල් තියනවා ළමයි. කැන්ඩල් එකක් ඔය මගේ අපේ අක්කගේ යාළුවෙක් තමයි ඕක අක්කට දුන්නේ gift එක විදිහට. අපේ අක්කා ඉතින් ඕක මේව කරන්න දින්ද මම මගේ කාමරෙන් තියාගෙන ඕක පත්තු කරා. මුළු කාමරේ මාරම සුවඳයි. මම පහලින් දාන්නම් ඔයාලට මේ FB page එකයි WhatsApp number එක දාන්න. ඔයාලට කැමති නම් මේ ඕඩර් එකක් දාගන්න පුළුවන්. මාරම සුවඳයි මුළු කාමරේම. මේ ඔයාලට කැමති නම් මේකෙන් ඕඩර් එකක් ගන්න පුළුවන්. ඔය ඉන්නේ අපේ දෙරින්න පූස්තඩියා. කාමරෙත් ඔක්කොම අස් කරලා ඔක්කොම වැඩ ඉවර වෙලා මම උදේට කද්දි මම හිතන්නේ වෙලාව 10ට නෙමෙයි 10 මාට 11ට විතර ඇති. ඉතින් උදේටත් කෑවා. මම කකා ඉන්නකොට අපේ පූසා ඔය මගේ පොත් මේසෙ උඩට නැගලා ඔය අල්මාරිය උඩට නැග්ගා. මම ඒකෙත් වීඩියෝ කැල්ලක් ගත්තා. ඌත් අර ගිහිල්ලා අර ටෙඩියෝ ඉන්න ගොඩෙන් ඉන්නවා. ඌ නිකන් පිළිමයක් වගේ ඉන්නවා. මම ඔයාලට මේ වීඩියෝ එකක් දාන්නම් අන්තිමට බලන්න. හිරුරැස්සගවූවා ඉන්නද කියලා කඳුලක් නැව්වා ඉන්නට මාමගේ මුහුදවත තුන්නා හාසකම නුඹ දැක මුලාවී නිරුතක කතරේ තනි වූදා තනි තරුවක්කු බහින්න අපයි පයින්න ඉන්න ආගෝ බයි අයියෝ මගේ ඩෙඩිය ටික අකුරු කන්නේ හායි චිකු හායි මොකද මෙයා වරගෙන අන්න තිකුවා අන්න එන්නේ අපන්න නෙමෙයි එන්න හායි හායි මම වීඩියෝ හායි කිය
හායි බලන්න. මම වැඩ ඔක්කොම ඉවර වෙලා පැක් එකක් හැදුවා මොනට ඇප්ලයි කරන්න කෝපි වලින්. මම කලිනුත් වීඩියෝ එකක් දාලා තියෙනවා කෝපි වලින් මම හදපු පැක් එක. ඒක නම් මම වෙනස් විදියකට හැදුවේ. ඕක නම් මම හැදුවේ ඕකට මම දාලා තියෙන්නේ කෝපි, සීනි, රෝස වතුරයි. ඒ තුන දාලා තමයි ඕක මම හැදුවේ. මම ඕක නම් හොඳයි මුණේ පිම්පල් තියෙන කට්ටියට. මගෙත් මේ දවස්වල මුණේ පිම්පල් දාලා තියෙන හින්දා ඉතින් මම ඕක හදලා මුණේ ඇප්ලයි කරා. මම ඕක සතියේට දෙපාරක් විතර ඇප්ලයි කරනවා නම් හොඳයි. ඒ වුණාට ඉතින් මම නම් එහෙම සතියේට දෙපාරක් විතර ඇප්ලයි කරන්නේ නැහැ. ඉතින් මම අදත් ඔය කෝපීස් මම ඔක විතරයි ගාන්නේ මුනේ. ඔය ස්ක්‍රබ් එකක් විතර මම ඔය කෝපි එක විතරයි ගාන්නේ. වෙන එහෙම මුකුත් මේව කරන්නේ නැහැ. මේ ගොඩක්ම ඇප්ලයි කරන්නේ ඔය කෝපි ස්ක්‍රබ් එක විතරයි. ඕක හොඳ රිසල්ට් තියෙනවා ඕක කරාට පස්සේ. ඕක ඇප්ලයි කරලා ඉවර වෙලා විනාඩි 20ක් පැය භාගයක් විතර මූණේ තියාගත්තට පස්සේ අයිස් කැට වලින් මූණ හොඳට මේ අයිස් කැට මූණ හොඳට ගාලා හොඳට මේ හේදුවට පස්සේ මූණ මාර විදිහට සොෆ්ට් වෙනවා. පිම්පල් තියෙන කට්ටියට ඉතින් හොඳයි. පිම්පල් තියෙන කට්ටිය ඕක ගාලා හොඳට මේ ස්ක්‍රබ් කරන්න යන්න එපා. පිම්පල් කැඩෙනවනේ. ඉතින් මගේ මූණේ අර පිම්පල් තියෙන හින්දා මම ස්ක්‍රබ් කරේ නෑ. මේ ඇප්ලයි කරලා විනාඩි 20ක් විතර තියාගත්තා විතරයි. ඔය විනාඩි 20ක් පැය භාගයක් විතර තියාගත්තට පස්සේ මම මූණ හොඳට හේදුවා. හොදලා ඉවර වෙලා තමයි මම අයිස් කැට ගෑවේ. අයිස් කැට ගාන එකත් හොඳයි මූණට. පිම්පල් තියෙන කට්ටියට ගොඩක් හොඳයි අයිස් කැටත් ගාන එක. මගේ මෙතන මේ ඉදිමිලා තියෙනවා. ඔයාලට පේනවද දන්නේ නැහැ. ඉදිමිලා තියෙනවා. එතන පිම්පල් එකකුත් ඇවිල්ලා තියෙනවා. හරිද? මම හිතුවේ ඇත්තටම පිම්පල් එක හින්දා එතන ඉදිමිලා තියෙනවා කියලා. ඊයරා සාමාන්‍ය පොඩ්ඩක් ඉදිමිලා තිබ්බා. මම හිතුවේ පිම්පල් එක හින්දා ඉදිමිලා කියලා. අපේ අම්මත් කිව්වා පිම්පල් එක හින්දා වෙන්න ඇති ඉදිමිලා තියෙන කියලා. මම හිතුවේ උදේ වෙද්දි අඩු වෙයි කියලා. උදේ වෙද්දි තවත් වැඩියලා. ඊට පස්සේ මේ ඔයාලා හිනාගෙදි වෙනවනේ. විතර මේ එනට දැන් මම මීපැණි ගෑවා. මීපැණි ගෑවම තමයි ටිකක් අඩු උනේ. මේ මං හිතන්නේ ඊයේ මම රබුටන් කෑවා. රබුටන් කියන්නේ මේ අපේ ගෙට එහා පැත්තේ ගෙදර රබුටන් ගහක් තිබිලා දුන්නා. ඒකේ චුට්ටක් පිටිමකුණු හිටියා. මේ එනකොට මම ඒක කටින් කැඩුවේ. කටින් කඩලා මම ඒක කෑවා. මං හිතන්නේ මේ පිටිමකුණු ගෑවිලා විස වෙලා මොකක් හරි තමයි. මෙතන ගොඩක් ඉදිමිලා තිබ්බා. උදේ බලද්දී ගොඩක් ඉදිමිලා. මේ මට කතා කරගන්නවත් බෑ රිදෙනවා. දැන් චුට්ටක් අඩුයි. මම මීපැණි ගෑවා. මේ මීපැණි ගෑවම තමයි ටිකක් අඩුනේ. ඊයේ මම අයිස් කැටත් ටිප් ගෑවා මේ අඩු වෙයි කියලා. ඒත් අඩුනේ නෑ. උදේ වෙදි වැඩි වෙලා තිබ්බා. දැන් චුට්ටක් අඩුයි. මේ දවස්වල සැර කෑම තියෙනනේ රබුටන්, පස්සේ මැංගෝස්, කටුලොවි, ඩූරියන් ඒවා මේ ඔක්කොම කෑවා. ඔක්කොම කාලා ඉන්නේ ගෙඩිත් දැම්මා. කටේ මෙහෙ ඇතුලේ ගෙඩියක් දාලා දැන් රිදෙනවා එක. ඉස්ස කෑවා. ඔක්කොම කාලා දැන් සැර පිට වෙනවා. තමයි මේ දවස්වල ඇඟ සීතල වෙන දේවල් කන්න ඕනේ. සව්වේ මේවා. ඔයාලට ඇහෙනවද දන්නේ නැහැ. හැදෙර සින්දු දාලා. මම ඊයේ රෑ ඉඳන් තමයි වීඩියෝ කරන්න හිතන් හිටියේ. ඊට පස්සේ අම්මා කිව්වා උදේ වෙදි මේක අඩු වෙයි කියලා. ඉතින් මම ඒ හින්දා වීඩියෝ කරන්න බැරි වෙයි කියලා හිතන් හිටියේ. මොකද ගොඩක් ඉදිමිලා තිබ්බ හින්දා. දැන් උදේ ගොඩක් ඉදිමුණා. මම ඒත් කරන්නේ නැහැයි කියලා හිතාගෙන ඉඳලා ඊට පස්සේ මේ කමන්නේ කියලා මම ආයෙත් වීඩියෝ කරා. ඒ උනට තාම චුට්ටක් තියෙනවා කැතයි. ගිනායි තමයි හොඳට එන්නේ. සව්වේ මේ බොන්නෝ. සවුනම් බිව්ව හැබැයි දාන්සාගරේ. මේ පාර පොසොන් කොහොමද ඉතින් ඔයාලට? අපි පොසොන් එකට අතින් නේද? බොතල. හරිම කම්මැලි. අතින්
ඉතින් ඔච්චර තමයි. ඉතින් මම උදේ වගේ කරේ වුණාට ගෙදරයි. මම අද දවසම ගෙදර. ඉතින් ඒ හින්දා එහෙම ලොකු වැඩක් තිබ්බේ නැති හින්දා ඉතින් මගේ උදේ වරු විතරයි මම රෙකෝඩ් කළේ. දවල් වරු ඉතින් විශේෂ දෙයක් නැති හින්දා ඉතින් මම රෙකෝඩ් කරේ නැහැ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම වීඩියෝ එක අද උදේ වරුව ගත කරේ. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා මගේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා. ඉතින් මම අදට ගිහින් එන්න. තව අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.